අයිබෝන් මගේ පැටවුනේ ගෘහ විද්‍යාවේ පාඩම් මාලාවට අදාළව අද ඔයාලත් එක්ක මම කතා කරන පුතේ මාතෘකාව තමයි නූතනත්වය හා පශ්චාත් නූතන සම්ප්‍රදාය පිළිබඳව. මොකක්ද පුතේ මේ නූතනත්වය හා පශ්චාත් නූතන සම්ප්‍රදාය කියලා කියන්නේ? පුතේ අපි මුලින්ම සාකච්ඡා කරමු නූතනත්වය කියන්නේ මොකක්ද කියලා. පුතේ නූතනත්වය කියලා කියන්නේ මිනිසා සහ මිනිස් ජීවිතයේ උත්තරීතර බව ප්‍රමුඛ ලෙස සලකන චින්තන ක්‍රමවේදයක් තමයි පුතේ මෙන්න මේ නූතන යුගයේදී තිබුණේ. ඒතර පුතා අපි කියනවා මෙන්න මේ නූතනත්වයේ ස්වර්ණමය යුගය කියන්නේ පුතා හොඳම කාලය තිබුණේ වර්ෂ 1850 ඒ වගේම පුතේ 1960 දක්වා දශකය තමයි නූතනත්වයේ ස්වර්ණමය කාලය කියන්නේ පුතේ හොඳම කාලය තිබ්බේ. හරිද? ඒ විතරක් නෙමෙයි පුතේ මෙන්න මේ නූතන යුගයේ නිර්මාණය වෙච්ච ගොඩනැගිලි වල විශේෂ ලක්ෂණ කීපයක් දකින්න පුළුවන්කම තිබුණා. සරලයි, කැටයම් අඩුයි, මූලික වර්ණ තමයි පුතේ භාවිතා කරේ. අපට උදාහරණයක් විදියට කියන්න පුළුවන් ජර්මනියේ බවුහවුස් ගොඩනැගිල්ල. ඒ වගේම තමයි පුතේ සරලින්දි කිරීම සිදු කිරීමක් සිදු කරා. කොන්ක්‍රීට් සහ වීදුරු ඒගොල්ලෝගේ නිර්මාණ සඳහා භාවිතා කරා. ඒ විතරක් නෙමෙයි පුතේ මෙන්න මේ නූතන යුගයේ නිර්මාණවල ජ්‍යාමිතික හැඩතල වලට මුල් තැනක් දීලා තිබ්බා. ඉතින් මෙන්න මේ ලක්ෂණ ටික තමයි පුතේ අපිට නූතන යුගයේ නිර්මාණවල දකින්න පුළුවන්කම ලැබෙන්නේ. පුතේ මෙන්න මේ නූතන යුගයේ නිර්මාණ සරලයි, ජ්‍යාමිතික හැඩතල වලට මුල් තැනක් දීලා තිබුණා, කැටයම් අඩුයි, විදුරු සහ කොන්ක්‍රීට් තමයි භාවිතා කරේ. මේ නිසා පුතා මේ දේවල් හරිම ඒකාකාරී බවක් ගත්තනේ. හරි බලන හැම ගොඩනැගිල්ලෙම ජ්‍යාමිතික හැඩතල වලට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සරලයි, කැටයම් අඩුයි. හරි ඒ නිසා පුතා මෙන්න මේ ඒකාකාරී බවෙන් මිදෙන්න අපි විවිධ වර්ණ විවිධ සැරසිලි විවිධ අලංකාර ඇතුළත් පුතේ පද්ධති සොයා යන්න පටන් ගත්තා. අන්න ඒ අනුව පුතේ අපි කියනවා වර්ෂ 1960 දශකයෙන් පස්සේ නිර්මාණය වුණා පුතේ මොන යුගයද? අපි කියන මෙන්න මේ පශ්චාත් නූතන සම්ප්‍රදාය. එතන මේ පශ්චාත් නූතන සම්ප්‍රදායේ පුතේ නිර්මාණය වෙච්ච ගොඩනැගිලි විවිධ හැඩතල, විවිධ මෝස්තර, විවිධ සැරසිලි ඇතුළත් වර්ණ භාවිතා කරමින් විවිධ වර්ණ භාවිතා කරමින් ගොඩනැගිලි නිර්මාණය කිරීමක් සිද්ධ වෙලා තිබුණා. දැන් මම හිතනවා අද මේ පාඩම් මාලාවට අදාළව අද ඔයාලත් එක්ක සාකච්ඡා කරපු නූතනත්වය හා පශ්චාත් නූතන සම්ප්‍රදාය පිළිබඳව පුතේ ඔබට හොඳට වැටහෙන්න ඇති කියලා. එහෙනම් නැවත දවසක තවත් මෙවැනිම පාඩම් මාලාවක් තුලින් පාඩමක කොටසක් තුලින් අපි හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා පුතේ. ආයුබෝවන්.